හලෝ මොකද වෙන්නේ මචං? සැපේ ඉන්නවද? මම ආවා මචං අද පොඩ්ඩක් වත්ත පැත්තේ ආවා. මගේ ඉඩමට. ගොඩක් දවස් ආවෙත් නැහැ පොඩි වැඩ ටිකක් තිබ්බ කරන්න මචං පොල් වලවල් වගේක් කපන්නයි. තියෙන මොන හරි අඩුම කුණු ටිකක් එකතු කරන් යන්නයි එක්ක ආවේ. වැට. උස්සලා අලියනවා ඊටකොට මේ වැට දාලා තියන්නේ අවුලක් නැහැ. ඉන්න මං ගන්න. එන්න මචං බඩු. මම කන්නේ. ඉදිරියනේ. අබුල් හරි. අපේ ලිඳ අපේ නෙවෙයි මේ මුළු ගමේම කට්ටිය ගන්න මේකෙන්. මේක තමයි බොන්න හොඳයි කියලා පීච් මහත්තයා කියලා තියෙනවා. වතුර නෑ මේ දවස්වල කියන්නේ. පැහැදිලිවනේ බා. පැහැදිලි වතුර නෑ කියලා තේරෙනවද? මචං අපි දවල්ට කන්න කියලා හදන්නේ. ඔයාලා කෑවද? පිංගන් ගෙනාවේ නැහැ. ඊට පස්සේ මචං කෙහෙල් කොළ ටිකක් කපා ගමු. ඔයගේ තමයි කන්නේ. අවුලක් නැහැ ඉතින් කෙහෙල් කොළේ කන්නේ තාතල්ලක් තියෙනව නැද්ද? මුඩම අපි කැමරියක් දීලා පොඩ්ඩක් සේව් කරමු. හලෝ. සුදු මහත්තයා. හලෝ. මොනවා වෙන්නේ? මේ මචං හර. මේ කොට්ටුම ගන්න. ඉන්ජු. සුද්දා. මොකෝ වෙන්නේ? සුද්දා. ඔව්. මොන්ට මචං අපි කැම ටිකක් දෙන්න. පොඩි කාලේ මචං හරක්ක මේ සුද්දා. අයි. උඩ මචං තව දාන කොළ ටිකක්. සුද්දා. අනින්න හැදුවත් අවුලක් නැහැ එහෙම ලයින් එක. හරි.
එන්න. මේවට තමයි මචං පොල් වලවක්. පොල් පැල 30ක් විතර හිටව ගන්නවා මේ කන්නේ. පොල් වගේ ඉස්තිර බෝගයක් හිටව ගත්තම මචං මේ ලේසිය කියන්නේ කන්නෙන් කන්නේ කරනවට වඩා එකපාර ඉස්තිර බෝගයක් දාගන්න එක ලේසියිනේ බා. ඒකට දිගටම වැඩක් කරන්න ඕනේ නැහැ පොඩ්ඩයි හිටින් නවත්තු කරගෙන ඉන්න තියෙන්නේ. මේ බලපන් මචං මේ කෙසෙල් ලගා සම්පූර්ණයෙන් කාලා මචං අලි මේ ඔන්න අලි බෙටි මේ සුපිරියටම කැන් ටික දාන්න තිබ්බේ මේකත් මේ උන් මචං මෙන්න මේ කොළ තමයි කන්නේ හරිද හොඬෙන් මෙන්න මෙහෙම කරලා ඔතල ඇද්ද ගමන් ගහ එහෙම කැඩෙනවා මේ අපරාධින් සුපිරියට කැන් ටික වැටෙන්න ඕන වෙන්නේ තිබ්බේ මේ බලපන් සමහර අය ඉතින් කැන් එහෙමත් වැටිලා කැන් පිටින්ම ඉතින් අපරාධි මේ ගහ කඩපු දෙවෙනි පාරද ඔව් නේ හැදෙන්න ආයෙ කඩ උන්ට යහප්පක තරහක් තියෙනවා මෙහෙ ඉන්න අලි මචං සීන් එක කියන්නේ කෙහෙල් කැන කනවා නම් දුක නැහැ කැන කන්නේ නැහනේ කොළ කන්නේ එන්න එහෙම මචං එන්න හූර්ලා කනවා ඌරපු ගමන් ගහ එහෙම කඩන් වැටෙනවා හරි නැති හින්දා ගන්නේ දිගට බලන්න මේකෙන් තව මාසයක් තිබ්බනම් බර වැඩි වෙනවනේ කියන්නේ ඒක ගහන්න මේ ඇට ඉදිලා කියන්නේ ඉදේට පැපොල් ගෙඩියක් තියෙනවා ඒක කඩා ගමු උස්ස මදි ඊයක් තිබ්බනම් කැඩුවා සුපිරියට මිදිලා මචං මේ කිරි මේ පැපොල් වල තලි කනවා මචං මේ බලපන් මේ කුරුඳු බැල වලට නම් ඉතින් අවුලන්නේ පාගලවත් තිබ්බේ නෑ එහෙම කණේ වගේ ඔක්කොම සුද්ධ කරන යන්නේ. අලි බර ගානක් ඇවිල්ලා තියෙනවා. අලි ලොකු රංචුවක් ඇවිල්ලා කියලා. ආරංචි. මේ පැතිවල මිනිස්සු එහෙම අවුලන්නේ නැහැ හොඳයි ඉතින් ඒ කියන්නේ. අලි මාවොත් බලන් ඉඳලා එලවනවා. එලවන්න බැරිම කෝල්ලක් දීලා හරි කියනවා. ඒතොර මචං අපි ඇවිල්ලා මේ
එලව ගන්නවා සමහර දවස්වලට. නැත්නම් ඉතින් එලවලාම තියෙනවා. අපි ඊළඟට යන් මඤ්ඤොක්කල කෑලි දෙක තුනක් ගලව ගන්නත් ඕනේ. මඤ්ඤොක්ක පිලක් ගලවගෙන ෂේපේ කැපෙනවා දැන් ගෙවල් පැත්තට. මිරිස්ටියක් කඩා ගත්තා. ලබු ගෙඩියක් තිබ්බා ඒක කඩා ගත්තා. මේ ආයි මචං සරප්පුව ගන්න. කෙහෙල් මුව දෙක තුනක් කඩා ගන්නත් ඕනේ. යන්කෝ මඤ්ඤොක්ක කෙහෙල් මුව යන්නත් තියනවා අතන. යා හිටන්ට අපි. කෙහෙල් මුවෙත් හරි. අපි යම් මඤ්ඤොක්ක පිලක් හොයාගෙන. බට වඳිනවා බම් මේ පැත්තේ ඒකට එපා වෙන්නේ. ඒ කියන්නේ පෞද්ගලිකනේ අපේ ඉඩම් වල හරි මේ. එහෙම මම ලොකුවට එහෙම බඳින්නේ නැහැ. ඉඩමෙන් පිට යනවා නම් ඉතින් පොල්ලක් අරන් තමයි යන්න ඕන. මල්ලක් මෙතනින් තියලා යන්න. මේ ගහ ගලව ගමු. මඤ්ඤොකඩේත් හරි මචං. මඤ්ඤොකඩේත් හරි. අපි දැන් ෂේප් එක ගෙවල් පැත්තට කැපෙමු.